හරි. අද අපි හදන්නේ A level science කරන ළමයින්ගේ practical පොත් 3 ගැන පොඩි විස්තරයක් කරන්න. ඒතර මේ practical පොත් 3 practical අත් පොත් 3ක්. ඒ කියන්නේ practical guide. කියනවා කරන්න ඕන A level වලදී කරන්න ඕන practical ටිකයි ඒක කරනකොට වැදගත් වෙන කරුණු ගැනයි මේ පොත් 3 ඇතුළත් වෙනවා. පළවෙනියට අපි කෙමිස්ට්‍රි එක ගත්තොත් ඒකෙදි ඔය විද්‍යාගාරයේදී අනුගමනය කරන්න ඕන ක්‍රියාපිළිවෙළවල් ඊට පස්සේ ඔයාලගේ ප්‍රැක්ටිකල් ටික මොකද්ද ඒ කියන හැම දෙයක්ම මේ පොතේ ඇතුළත් වෙනවා. ඒකට අපි ගත්තොත් මුලින්ම මේක පටන් ගන්නකොට විද්‍යාගාරයේ ආරක්ෂාව පිළිබඳ හැඳින්වීම, විද්‍යාගාරයේ කටයුතු සූදානම් වීම, ඒදී අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග, අපද්‍රව්‍ය බැහැර කිරීම, ඊට පස්සේ ඒකේ තියෙන සංඥා, ඊට පස්සේ විද්‍යාගාරයේ උපකරණ, ඒ වගේ මේ ප්‍රැක්ටිකල් බුක් එකේ කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් බුක් එකේ සෑහෙන හොඳ හැඳින්වීමක් සහ මේ අපි රසායන විද්‍යාව පිළිබඳ හොඳ දැනුමක් ගන්නකොට වැදගත් වෙන විද්‍යාගාරයේ ගොඩක් දේවල් මේක ඇතුළත් වෙනවා. ඉතින් පෙරහන් කඩදාසියක් නිකම්ම මේ තියන්නේ නැහනේ. කුණිලයකට දාන්නේ නැහැ. ඒකට ඒක නවල දාන්න එක නවන විදි කිහිපයක් තියෙනවා. ඒතොර ඒ පිළිබඳ හැඳින්වීම, ඒතොර වායු භාවිතා කරන විදි, ඒ වගේ අවශ්‍ය වෙන තියරි කරුණුත් මේක ඇතුළත් කරලා තියෙනවා. ඒතොර මේ කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් බුක් එක. ඊට පස්සේ අපි ගත්තොත් බයෝ ප්‍රැක්ටිකල් බුක් එක ගත්තොත් බයෝ ප්‍රැක්ටිකල් බුක් එකත් එහෙමයි. ඒතොර මේකේ වැඩිපුරම තියෙන්නේ බයෝ එකේ ප්‍රැක්ටිකල් 38ක් තියෙනවා. ඒතොර ඒකෙත් මේක ප්‍රැක්ටිකල් ගයිඩ් එකක් තියෙනවා. ඒතොර මේක ප්‍රැක්ටිකල් වල කරන්නේ කොහොමද? ඒතොර ඒකෙදි අනුගමනය කරන්න ඕන දේවල් සහ වැදගත් වෙන තියරි කරුණු කිහිපයකුත් මේකේ ඇතුළත් වෙලා තියෙනවා. බයෝ ප්‍රැක්ටිකල් බුක් එකත් එහෙමයි. අපිට වැදගත්ම වෙන්නේ ෆිසික්ස් වල ප්‍රැක්ටිකල් බුක් එක. මොකද ෆිසික්ස් ප්‍රැක්ටිකල් බුක් එක කියන්නේ ෆිසික්ස් ප්‍රැක්ටිකල් කියන්නේ ස්ට්‍රක්චර් පේපර් එක හැදෙන තැන. ඒකෙත් මේ අපිට තියෙන ප්‍රැක්ටිකල් ඔක්කොම ටික ප්‍රැක්ටිකල් 42ක් තියෙනවා. මේ ප්‍රැක්ටිකල් 42 ඔයා කරන්න ඕන විදිය පැහැදිලිව ඇතුළත් කරලා මේ ඒකට අදාළ උපකරණ, ඒකට අදාළ රූප සටහන් ඇතුළත් කරලා ප්‍රැක්ටිකල් ගයිඩ් එක. ඒතකොට මේ ප්‍රැක්ටිකල් තියෙන ප්‍රශ්න තියෙන පොතක්වත් එහෙම මුකුත් නෙමෙයි. ප්‍රැක්ටිකල් එකක් කරනකොට ඒක කරන්න ඕන විදිය ඇතුළත් කරලා හදලා තියෙන පොතක් තමයි මේක. ඒතකොට මේකත් සෑහෙන වැදගත් වෙයි ඔයාලට. ඒතකොට මේ පොත් තුනත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. දැන්ම පල්ලෙහා තියෙන නම්බර්ස් වලින් ගෲප් වලට ජොයින් වෙන්න WhatsApp මැසේජ් එක දාන්න.